බඳින්න මහත්තයා රුපියල් 2000ක් ගන්නවා. අනිත් අය නම් ලොකු ලොකු ගණන් ගන්නවා. මම ගන්නේ රුපියල් 2000. තුන් දෙනෙක් නම් 10-15 ඉල්ලුවා මේ මිනිස්සයාගේ ලාභයිනේ. තව ටිකක් අඩු කරගන්න බලන්න ඕන. 500 වැඩේ කරමුද? වැඩේ නම් ටිකක් අමාරුයි. කමන්නේ මහත්තයාට හින්දා 1500 කරමු එහෙනම්. හැබැයි හරියට මුදලේ කරන්න ඕනේ. හරියට කියන්නේ බලන්නකෝ මේ බෝඩ් එක බලන්නකෝ. මේ විදියට මම ගහලා නිකන් ওই බෝඩ් ගහනින් නෑනේ අපි. ওই බෝඩ් එකේ විදියට මම වැඩේ ලස්සනටම කරලා දෙන්නම්. එහෙමද? හරි හරි මහත්තයා මගේ ගාව කතා දෙකක් නෑනේ. මේ ගත්ත මුදලට මම වැඩේ මේ විදියට කරලා දෙන්නම්. එහෙනම් මහත්තයා මට පොලේකුයි පෑනුකුයි ගෙනත් දෙනවද? මේන්නකෝ මහත්තයා මම වැඩේ කරලා දෙන්න ලස්සනට. 1500 දෙන්න ඕනේ මම වැඩේ කරලා. මහත්තයා දැන් ඔය පොල් ගහ මොකේද දැන්දලා බඳින්න ඕනේ? එතන සාදිකා සාදිකාට බඳින්න සාදිකා හොඳ හරියයි නේද? ඕම ඉන්න. පොල් තියනවද මහත්තයා හොඳට ගහේ? පොල් තියනව නේද? හරි ඔය තියෙන්නේ. මහත්තයා දැනට පොල් කන්නේ ගහෙන් ගන්නද? සාදිකා ගහකට කිව්වා අදින්නේ නේ. ඒකේ සාදිකා තියනවද හොඳට? කල්ලි නම් ඔය වැඩේ කරන්නේ. මම මහත්තයා මේක අපේ પરම්පරාවේ අපේ ආතා මුත්තා කිරි කිට්ටාගේ ඉඳන් එන ජොබ් එකක්. හරිද? මේක මේ ලණුව තියනව නේද? මේ ලණුව මහත්තයා අපේ කිරි කිට්ටාගේ සීයා එයාට දීපු එකක්. කියලා තමයි මේ කට්ටි හිතන්නේ වුණාද මේ ඉතින් කටේ ඉන්නේ. හරිද? මේ එතකොට හරි. මේක කේබල් එක හයි එකක් දාමුනේ. හයි කේබල් එකක් දාමුනේ හොඳ එකක්. ඕ මාත්‍යා එනං වැඩේ හරි. මේක මේ මොකද්ද මේ උන්නේ? ඕක තමයි මාත්‍යා මම පොල්ගත් ඇඳලා පොල්ගත් බඳින විදිය ඇඳලා දෙනවා කියලා තමයි මේකේ මේ ගහලා තියෙන්නේ. පොල්ගත් ඇඳ බඳිනවා කියලා. මහත්තයා ඕක පොල්ගත් බඳින මිනිහෙකුට දීලා මහත්තයා වැඩේ කරගන්න. මේ මගේ ජොබ් එක ඉවරයි. 500ක් ගත්ත මේ ටික කරන්න. දැන් මහත්තයා